ආයිබෝන් හැමෝටම අදත් මම ලස්සන සංචාරයක් පටන් ගන්න තමයි හදන්නේ. මගේ පිටිපස්සෙන් තියෙන අපේ ගමන අන්තය 12 වාගේ දෙවනිය. එහෙමත් නැත්නම් රාස්සකල් නගින්න තමයි අද අපි හදන්නේ. බලමු අද සංචාරය කොහොම වෙයිද කියලා. වෙන්න වගේ මේ අපිත් එක්ක ඉන්නවා අපේ සෙට් එක මෙහෙම. බලමු අද බොහොම අභියෝගාත්මක වෙන්න පුළුවන්, වහින්න පුළුවන්. ඒ හැම දෙයකටම මුහුණ දෙන්න බලාගෙන තමයි අපි අද යන්න හදන්නේ. යන ගම විස්තර කියන්න අපි යමු එහෙනම් ඉස්සරහට. හරි අපි ඔන්න ගමන පටන් ගන්න තමයි හදන්නේ. හැඳුම් එහෙම වරු කරගෙන වතුරෙන් පුරවගෙන උඩට යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපේ ගමන තියෙනවා මෙන්න මෙතනින්. මෙතනින් අපි මේ ගම මේ හරි පොඩි ගමක් තියෙනවා. ඒ ගමෙන් වතුර පුරවගෙන බයික් එහෙම දාලා ගමන පටන් ගන්න තමයි හදන්නේ. අපි යමු එහෙනම්. මේ පාරේ තියෙනවා පොඩි වතුර පාරක්. මෙතන පොඩ්ඩක් නාගන්න පුළුවන්. අපේ කට්ටිය දැන් මෙතන නාන්න හිතුණා. අපි දැන් නානවා. බලමු අපි කොහොම වෙයිද කියලා. හරි අපි ඔන්න නාලා එහෙම අපහොව පිටත් වෙන්න හදන්නේ. අපි දැන් කැලේට ඇතුල් වෙනවා. එතනින් වලට වතුර ඕන පුරව ගන්න පුළුවන්. තව උඩ දැනකුත් තියෙනවා. එතනින් අපි පුරව ගන්න තමයි හිතන් ඉන්නේ. යමු එහෙනම් මේ පාර දිගේ. පේනවා මෙන්න මෙතන. හරි අපි මෙන්න මෙතනින් ඇවිල්ලා අපි දැන් කැලේට ඇතුල් වෙන්න තමයි හදන්නේ. දැන් බඩ ගාගෙන යෑමක් තමයි තියෙන්නේ මේ වැල් දිගේ. වැල් ඇස්සේ. අපි යමු. अरे ini අපි යනවා ආයි පොඩ්ඩක් එලිමහනකට ආයි යන්න ඕනේ මේ වගේ කැලයක් ඇතුලේ. අපි යමු. අපේ ගමන අතේ පේනවා. අපි අද මෙන්න මෙතන තමයි කඳවුරු බඳින්නේ. අපි යමු මේ දුෂ්කර මාර්ගය ඔස්සේ. යා මේ වගේ බඩ ගාගෙන තමයි යන්නේ. Ya. Wah, ini hari ini marah manduri.
අපි ඇතුල් වෙන කැලේ. වා. ඒතන මාර ලස්සනයි. ඒ බා. ඒ බල ගන්න. අපි මම්බුලා කැලෙන් එළියට ආවා. අම්මෝ මාර මාසෙකට ගියවිලා. ඉතින් මෙහෙදී අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ බෝඩ් එකක් ගහලා තියෙනවා. රාක්ෂාව රක්ෂිත වනාන්තරය කියලා. අපිට අපහු බෝඩ් එකක් හම්බ වෙනවා මේ විදිහට රක්ෂාව රක්ෂිත වනාන්තරය කියලා ගහලා. අපි යමු. අපි කට්ටිය යන ගමන් ඉන්නේ. අපිත් යමු. අපිට වතුර පාරක් හම්බුණා අපහු ලස්සනද නම්. එතනින් ඔක වතුරෙන් පුරවගෙන අපහු උඩට යමු. හරි අපි ඔන්න මෙතනින් වතුරෙන් පුරවගෙන පොඩි රෙස්ට් එකක් කරගෙන අපහු උඩට යන්න අපේ කට්ටිය යනවා මෙන්න බලන්න. මේ දේ අය පොඩි බෑවුමක් තියෙනවා නගින්න. අපිත් යමු. අපහු මෙතනින් හම්බෙනවා බෝඩ් එක. පහු කරගෙන අපි යමු. අපිට අපහු මම්මුල්ලා වල කැලයක් හම්බෙනවා. ඊත් අපි යමු බඩ ගාගෙන. දන්නේ මාර ලස්සනයි මෙතන. කැලේකට ඇතුල් වෙනවා. යමු. නිකන් අර කබරගලේ වගේ තමයි. කැලේකට ඇතුල් වෙනවා අපහු එළියට එනවා අපහු යනවා. යමු කැලේ දිගේ. බලන්න විශේෂ දෙයක් පෙන්වන්න තියෙනවා. බලන්න කැලේ මැද ගල් පඩි පෙළ. බලන්න ඒවා හරි හතරස් ගල් වලින් තියෙන්නේ මේ. රාවණා පුරාවට එන බවට සාක්ෂියක් තමයි ඒක. මේ විදිහට ගල් පඩි වැඩ හදන්න කාටවත් තෝමනවක් නැහැ නේ. බලමු. පුරාවට එක ඉතිහාසය හොයාගෙන යන ගමනක් මේක. යමු. අපි දැන් අපෝ කැලෙන් එළියට ආවා. යමු. මම හිතන්නේ දැන් පොඩ්ඩක් ළඟයි. අපෝ ආනන් කැලයක් දිගේ ඉස්සරහට යන්න තියෙනවා.
මංක්ස් දාලා තියෙනවා පාර හොයාගෙන ලේසි වෙන්න. වැඩි හොයාගෙන ආවන හරි. දවස්වල මොකද හරි ඇත්තටම පැටලෙනවා. මොකද අර මම මුලා කලේ පාරවල් ගොඩක් බෙදෙන්න තියෙනවා. බයික් වල බර නිසා අපි ඇත්තෙන්ම සෑහෙන තැන්වල රිස්ක් කරාවේ. ඒක සෑහෙන බරයි. මම හිතන්නේ ළඟයි ධම්මෙනවා ආපහු බට පඳුරු කෙලයක්. පුදියා ini gala peno peno kini gala nehet last gala වෙන view එක බා. අර ලස්සන view එකක් තියෙන්නේ. බලමු අපි අතෙන්ම ගිහලා view එක කොහොමද කියලා. යමු. ඊගටම පොඩි පොඩි ගල් පඩි වේදල් හදලා තියෙනවා. අපිට තියෙනවා වටපන්දර කැලයක් ළඟින් බඩ ගාගෙන යන්න. යමු. පේනවල යනවා. Ya, seperti guys. කියන වචන තිබ්බ මාන්සිය නැති වෙලා ඇත්තටම මාන්සිය නෙවෙනවා ලස්සන දැන් මෙතන ඔන්න අපි ආවා කිනිහිරගලට එහෙමත් නැත්නම් රාසගලට ඇවිල්ලා අපි සෑහෙන වෙලාවක් නිදාසේ හිටියා දැන් මාරම ලස්සන view එකක් තියෙනවා අද නම් මේ එහා පිටිපස්සේ කඳු ටික පේන්නේ මීදුම හින්දා මේ අපි දැන් මෙතන ටෙන්ට් එක ගන්න තමයි හදන්නේ. අපි බලමු කොහොමද ටෙන්ට් එක ගන්න කියලා. අපි ටෙන්ට් එක ගාලා හම්බෙමු. හරි මොන්න අපි අපේ ටෙන්ට් එක මේ විදිහට දෙලක් කරගත්තා. මේ වගේ view එක පේන්න මෙන්න මේ රාසගල පාමුල ලස්සනට ටෙන්ට් එක සෙටප් කරගත්තා අපි. දැඩි සේෆ්ටි යොදලා තියෙන්නේ මේ උලකින් බාධා වෙන හින්දා මගේ ටෙන්ට් එක මෙතන සෙටප් කරා නාමල්ලේ මෙතන සෙටප් කරා අපි දැන් තේ එකක් බිස්කට් එකක් කාලා බලමු මොකද වෙන්නේ කියලා දැන් අපි හදාගත්ත හොට් චොකලට් එකක් අපි දැන් මුන්න තමයි හදන්නේ ඒ ලස්සන view එක බලන්න හොට් චොකලට් එක මුන්න තමයි හදන්නේ මෙතනින් අපිට බලන්න පුළුවන් ඉතින් බැහැගෙන යන්න ඔන්න වෙන්න තියෙන්නේ
පස්සේ ඉන්නවා. මේ ලස්සන view එක බලන්න. දැන් ඇවිල්ලා මුළු පරිසරයම මීදිම වැහිලා තියෙනවා. සන්රයිස් එක නම් බලා ගන්න බැරි තරම් මීදුමක් ඇවිල්ලා තියෙන්නේ. එතනින් අපිට ලස්සනට බලා ගන්න පුළුවන් ඊර බැහැගෙන යනවා. අපි බලමු තව පොඩ්ඩක් උඩට ගිහින්. තියෙනවා අපේ රාස්සගල. බලමු අපි මොකද වෙන්නේ කියලා. දැන් නම් මාරම සීතලක් තියෙනවා. සන්සෙට් එකේ ලස්සන බලන්න මට ඉස්සරහින් පේන දර්ශනය මාර ලස්සනයි. මේ පැත්තේ මීදුම ගලාගෙන එනවා. මේ පැත්තෙන් ඉර බෑගෙන යනවා. පුදුම තරම් ලස්සනයි මේ බලන්න මීදුම ගලාගෙන යනවා. අපි දැන් බෑ කෑම එක හදාගන්න හදන්නේ. අපි ටෙන්ට් එක ඇතුළෙම මේ කෑම හදන්න හැදුවා මෙතන. මොකද මාරම සීතලක් එළියේ තියෙන. ඒ වගේම මාරම හුලයක් තියෙනවා. අපි බලමු රෑ කෑම එක හදන විදිහ. අපි පැස්ටා එකක් හදන්න තමයි හදන්නේ. බලමු. හරි අපි ඔන්න බොහොම අමාරුයි මේ ටෙන්ට් එක ඇතුලේ නම් අපි චීස් පැස්ටා එකක් මේ විදිහට ලස්සනට හදාගත්තා. අපි දැන් කන්න තමයි හදන්නේ. බලමු අපි කොහොමද රා කියලා. යාර සෝස් එකක් ගන්නවා. හරි ඔන්න අපි කාලා අපේ වැඩ ටික එහෙම ඉවර කරලා අපි දැන් නිදා ගන්න තමයි හදන්නේ. අපේ කට්ටිය නිදි. මම දැන් නිදා ගන්න හදන්නේ. අපි හෙට බලමු හෙට ලස්සන සන්රයිස් එක බලා ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතමු. එහෙනම් හැමෝටම good night. good morning හැමෝටම. අදත් මීදුවෙන් පිරුණු ලස්සන උදෑසනක් තව තියෙන්නේ. මේ බලන්න මේ පරිසරේ හැම තැනම මීදුවෙන් වට වෙලා තියෙන්නේ. ඒ වගේ මේ රාස්සගල ගලත් වීදුවේ වැහිලා යන්න ඔන්න වෙන්න තියෙන්නේ. හැම තැනම වීදුවෙන් වැහිලා තියෙන්නේ. බලමු මාරව සීතලක් තියෙන්නේ ඒ වගේම ඊළඟ පුදුම සීතලක් තිබ්බේ නිදා ගන්න බැරි තරම්. බලමු කොහොම වෙයිද කියලා.
මීදුවේ වැහිලා මාරම වයිබ්‍යයක් මෙතන තියෙන්නේ කියන්න වචන ඒවා මීදුම ගලාගෙන එන විදිහ මාරම ලස්සනක් තියෙන්නේ අපි බලමු අපි දැන් අන්න අතන තියෙන පොන්චි view point එකක් එතෙන් අපි යම් බලන්න කොහොමද යම් මේ පාරදී ලස්සනින් වල තමයි යන්න දෙන්නේ දැන් මේක ධර්මය කරන තව හදන්නේ අපි යමු. හරි අපි යන්න ආවා view point එකට බයි බලන්න මෙතන මේ ලස්සන. යන්න රාස්ස කළා මෙතන තමයි ලස්සනටම බලා ගන්න පුළුවන්. මේක බලාගෙන යනවා මේ බලන්න මේ සුන්දරත්වය. ඒ වගේ මේ ගලවල මාර විදියට මාරම ලස්සන මල් තියෙන ඉන්නවා මම පෙන්නන්න ඔයාලට. මල් ලියන ගමන් ඉන්නේ යමු දැන් බොන්න තම හදන්න අදත් බොම් මේ ලස්සන view එක බලා චොකලට් එක බොන්න තියෙනවා
කොරියන් රාමෙන් එකක් හදාගත්තා අපේ කන්න. අපි කමු එහෙනම්. ඔන්න අපි සුන්දර රාසගල කඳුරු භූමියට සමුදීලා අපව පල්ලයට බහින්න තමයි හදන්නේ. අපි සුන්දර කඳුරු රාත්‍රියක් වගේම සුන්දර කඳුරු අත්දැකීමක් ලබා ගත්තා. ඇත්තෙන් මෙතන මාරම ලස්සන තැනක් වගේ. ඒ වගේම මෙතන අපිට සෑහෙන පුරාවෘත්තයක් හැංගිච්ච තැනක් බවට සාක්ෂි හැමතැනම තියෙනවා. ඒ වගේම අපිට මෙතන මාරම ලස්සන view එකක් තියෙනවා. ඒ වගේම මේ පැත්තෙන් මාරම ලස්සන view එකක් තියෙනවා. ඒ වගේම අපිට මේ ඈතින් බලා ගන්න පුළුවන් ශ්‍රී පාදස්ථානය. මේ වටේටම සෑහෙන කඳු ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. දොරස් භාගයේ දෙවෙනියටම උසම කන්ද විදියට මෙතන හඳුන්වනවා. ඒ වගේම කිනිහිර ගල විදියටත් මෙතන හඳුන්වනවා. අපි එහෙනම් කිනිහිරට සමුදීලා පහු පල්ලයට බහින්න හදන්නේ. ඒ වගේම අපි මෙතන කැම්ප් කරා. අපි තිබ්බ කුණු ඔක්කොම අස් කරා. ඒ වගේම මෙතන දාල් තිබ්බ කුණුත් අපි අස් කළා. මෙතන පිරිසිදුව පිළිවෙලට තියලා තමයි යන්නේ. එහෙනම් අපි පල්ලෙහාදී මුණ ගැහමු. දැන් අපිට ආපහු තියෙනවා මම්මුලා කැල්ල අස්සේ කැලෑවල අස්සේ බඩ ගාගෙන ඉස්සරහට යන්න. අපි යමු එහෙනම් ඉස්සරහට. Never really know what's going on. Look at me sometimes like all you want to do is run. Hear me out, hear me out. හරි ඔන්න අපි සුන්දර රාසගල නැගලා අපව පල්ලයට බැස්සා. අපි දැන් ඉන්නේ මේ ගම්මානයේ තමයි ඉන්නේ. අපි දැන් අපව ගෙවල් බලාගෙන යන්න හදන තමයි. ඒ වගේම මගේ වීඩියෝ එක මම එතන ඉවර කරන්න කියලාත් හැදුවේ. ඒ වගේම මේ හයික් එක ගැන කියනවනේ ඇත්තෙන්ම තරමක් අමාරු කියන්නත් බෑ, ලේසි කියන්නත් බෑ. මොකද අර මම්මුලා කැලේ එහෙම බඩ ගාගෙන යන්න තියෙනවා. ඒ හැරෙන්න ලොකු ගැටලුවක් නැහැ. පොඩි තැන්වල පොඩි බෑවුම් වගේ නගින්න තියෙනවා. හැරෙන්න ලොකු ගැටලුවක් නැහැ. ඒ වගේම ට්‍රේල් එකේ මැදදී ඕනනම් වැස්ස කාලනක නම් අනිවාර්යෙන් එතන වතුර තියෙනවා. ඒ වගේම මෙතන පටන් ගන්න දැන් ඔයාලට වතුර ගන්න පුළුවන්. එතනින් අපි දාගත්තා වගේ වොස් දාගෙන නාගෙන කරගෙන යන්න පුළුවන්. ඒ වගේම අපිට හයික් එකට ගියා පැය දෙකක්. බෑලා එන්න ගියා පැය එකමාරක් වගේ. ලේසියෙන් ඕනනම් ගිහින් එන්න පුළුවන් හයික් එක. ඔයාලත් අනිවාර්යෙන් යනවා නම් ඒ තියෙන සුන්දරත්වය විඳගෙන ඒ පරිසරය ආරක්ෂා කරගෙන ප්ලාස්ටික් පොලිතින් නොදා ඒ සුන්දරත්වය විඳගෙන එන්න කියලා ඔයාලට මතක් කරනවා. එහෙනම් මගේ වීඩියෝ එක මම මෙතන ඉවර කරනවා. මගේ සෝෂල් මීඩියා ෆලෝ කරලා නැත්නම් ඒව ෆලෝ කරන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් ලංකාවේ තවත් සුන්දර පළාතකින් අපි හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.